ඔයා කුවේට් එකේ ඉඳන්ම වීඩියෝ බලලා දාවේ? බලලා ඕමිස්ගේ වීඩියෝ බලලා විශ්වාසයි කියලා හිතුණා. ආවා. ආසාවෙන් ගිහිල්ලා වැඩ කරනවනේ. කරනවා. මේ සුන්දර ලෝක නෑ. කොහෙ ගියත් වැඩ කරන්න තියෙන්නේ. හීන ලෝකම වගන යන්න බෑ. යන පැය 4 ජවයක් ඇතුව හරි ජවයකින් වැඩ කරන්න ඕනේ. වෙලාව බලාගෙන පැය 4 ක්ලීන් කරන්න තියෙන්නේ. කුවේට් එකේ ඉඳන් ඔයත් ආවේ. ආසාවෙන් වැඩ කරනවා. තමන් ඉන්න එකමඩේෂන් එකේ තමන්ගේ රූම් එක තමන් ලස්සනට පිරිසුදුව තියාගන්න ඕනේ. තමන්ගේ රෙදි පිළි ටික ලස්සනට තියාගන්න ඕනේ. පැය 4 උදේට වැඩට යනවා. ආපහු 12ට එක්කගෙන එනවා. ට්‍රාන්ස්පෝර්ට් එක දෙනවා. ආය හවස 4න් පස්සේ වැඩට යන්න තියෙන්නේ. තමන්ගේ බඩු මුට්ටු පරිස්සමට තියාගන්න ඕනේ. හැමදේම හැම සේෆ්ටි එකම හැමෝමත් එක්ක සුහදව ඉන්න ඕනේ. මොකද එකට කට්ටියක් ඉන්නකොට අපේ අයත් එක්කත් ඉන්න බෑනේ. දන්නවනේ පුංචි පුංචි ප්‍රශ්න ඇති වෙනවනේ. ඒ හින්දා හැමෝමත් එක්ක අතේ දුරින් හරි සුහදත්වයෙන් ඉන්න ඕනේ. පිටරට මිනිස්සුත් ඒ වගේ ඉතියෝපියා වගේ කට්ටියත් එක්කත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් එයාලත් එක්කත් අතේ දුරින් ලස්සනට ඉන්නෝනේ කාත් එක්කවත් ප්‍රශ්න ඇති කරගන්න නැතුව. ඒ හින්දා මොකද අපි ඔයාලට හීන ලෝකමවලා දීලා මේ කම්පැනි යවනවා නෙමෙයි. මොකද පැය 8 ජොබ් එක. මේකත් වගකීමක් ඇතුව ලියාපදිංචියක් ඇතුව විදේශ නියුක්ති කාර්යාංශේ ලියාපදිංචි කරලා අවුරුදු දෙකම වගකීමක් එක්ක තමයි ඔයාලව කම්පැනියට යවන්නේ. හොඳද? ඒ හින්දා ආරක්ෂිතයි හැමදේම. සිකුරාදා නිවාඩුව තියෙනවා. ඒවත් හොඳ සුපර්වයිසර් කෙනෙක් එක්ක ආරක්ෂිතව එළියට යන්න තියෙන්නේ. කෑම බීම ටික ගෙනත් දානවා. ඔයාලට කෑම බීම ටික හදන් කන්න පුළුවන්. ඉතින් ඒ විදිහට වැඩ ටික කරගන්න ඉතින් කැමැත්තෙන් යන්නේ හැමෝම ආසාවෙන්නේ. ආසාවෙන් ඒ වගේම යනවා වගේම ගිහිල්ලා ඒ සුවදත්තේ මේ රටට ගියාට පස්සේ තියෙන්න ඕනේ. හරි අද දැන් ලියාපදිංචි වුණා. මේ සවුන්ද ඔයාලා මෙඩිකල් ටික දාගන්න ලෑස්ති වෙන්න. වීසා ඔක්කොම ටක් ගාලා වදිනවා. දැන් මොකද 23 වෙනිදා අපේ ගෲප් එකක් අපි ටිකට් කරලා තියෙනවා. 15 දෙනෙක් යනවා. අපි 15 ගෲප් වශයෙන් යවනවා.